විශේෂයෙන්ම මගේ උපන්දිනය වෙනුවෙන් අපේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඇතුළු කැලණි ආසනයේ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ පොදුජන පෙරමුණේ අය නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද එක්ක ඉන්කම ක්ලාස් එකල තිබ්බා. ඒකට සම්බන්ධ වුණා. උපන්දිනේ 10 වෙනිදා. ඉතින් අද ආවා. ඒතර වර්තමාන දේශපාලන තත්ත්වය බොහොම මේ දේශපාලන පරිගණින්ද මේවා දැන් ඔබතුමාලට වත්කම් බැරකම් දෙන්න කියනවා අල්ලස් කොමිෂන් නෑ අපිත් හොයනවා මේ සමාජ ප්‍රාග්ධනය කියලා එකක් තියෙනනේ. ඒ ගැන මේ දවස්වල අධ්‍යයනය කරනවා. මොකද දැන් ඒ අයට මොකක් හරි හම්බුනොත් ඒක සමාජ ප්‍රාග්ධනයක්. රාජ්‍ය සේවකයෙක්ට මොකක් හරි හම්බුනොත් විපක්ෂීය දේශපාලඥයෙක් මොකක් හරි වත්කමක් තිබ්බොත් ඒක හොරකමක්. දැන් ආණ්ඩු පක්ෂයේ සහ JVP එකේ අයට තියෙන සමාජ ප්‍රාග්ධනය. එයාලා කියන විදියට. හැබැයි මේකට රජයේ සේවකයෝ විපක්ෂීන් අයට තියෙන්නේ හොරකම් කරපුවා. මේ දවස්වල ඒ ගැන අධ්‍යයනය කරනවා. දැන් මේ වෙනකන් කිසි මොරකමක් පුරන්න බැරිලා නේද තියෙන්නේ. ඉතින් එදා වේදිකාවේ බොරු චෝදනා නැගුවා. ලැම්බෝගිනි ගැන කිව්වා. රත්තරන් අස්පියෝ ගැන කිව්වා. ඩොලර් බිලියන 18ක් උගන්ඩාවට ගෙනිච්ච කියලා කිව්වා. ඉතින් එදා නොඑක් චෝදනා නැගුවා. දේශපාලන වේදිකාව ඇතුලේ. හැබැයි අද තමන්ගේ ගල්අඟුරු වංචාව ජනාධිපතිවරයා ඍජුවම සම්බන්ධයිනේ. දැන් ජනාධිපතිවරයාගේ හොඳම ගෝලයන් ඇමතිවරයා බවට පත් කරේ ජනාධිපතිවරයා කුෂිකාර ඇමතිවරයා විදියට අපේ චන්ද්‍රිකා මැඩම්ලා එක්ක දේශපාලනය කරනකොට එදා තිබිච්ච ලොකුම ටෙන්ඩරේ තමයි පොහොර ටෙන්ඩරේ. ඒකේ ප්‍රධානිය බවට පත් කරපු කෙනා. ඒකේ ප්‍රධානිය බවට පත් කරපු කෙනා අද ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණාම දැන් තියෙන ලොකුම ටෙන්ඩරේ යන්නේ ගල්අඟුරු ටෙන්ඩරේ. ඒකේ කැබිනට් ඇමතිවරයා බවට පත් කරා. දෙන්න එකතු වෙලා වැඩේ කරලා දැන් කවුද ඉස්සෙල්ලා අයින් වෙන්නේ කියලා තමයි මම හිතන්නේ දෙන්න කල්පනා කරන්න ඇත්තේ. ඉතින් දෙන්න ඒ කල්පනා කරගත්තු දෙන්. හැබැයි මේ අහිංසක රටේ ජනතාව තමයි අන්තිමට ඒ පීඩාවේ පාඩුවේ වගකීම් කාර්යෝ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයගේ විදුලි බිල වැඩි වෙනවා, තෙල් මිල වැඩි වෙනවා. දැන් ජනතාවට පුළුවන් තරම් අමාරු කාර්යයක් තවත් ඉස්සරහට එන්නේ. රජය තාම එහෙම විශේෂ අඩුවීමක් උදා නැහැ. ඔබතුමාලා නම් ඒ කාලේ කොරෝනා කාලේ යම් දේවල් කළා සුබතාවයක් නෑ එදා අපි ඔබට මතක ඇති කොරෝනා වෙලාවේ රුපියල් 5004 වතාවක් දුන්නා. අමාරුකම් තියෙද්දි. ලේසි නෑ. කොරෝනා කියන්නේ මීටත් වඩා දරුණු කාල සීමාවක්. මොකද එළියට මෙහෙමවත් ඔබට ප්‍රශ්න කරන්නත් විදියක් නෑ අපිට උත්තරයක් දෙන්න විදියකුත් නෑ. තෙල් නැව් තිබ්බත් තෙල් නැව් වෙන්න විදියකුත් නෑ. දෙවෙනි වාතාවරණයක් තියෙන කොටත් අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. අපි හැමදාම උත්සාහ කරේ මේ රටේ සමාජ ව්‍යසනය වලින් ජනතාව මුදව ගන්න. අපි LTT යුද්ධය LTT එක්ක හැප්පුණේ සමාජ ව්‍යසනයක් නවත්තන්න. නැත්නම් ඉතින් අපිටත් තිබ්බා ආයේ පැත්ත බලා ගන්න අපිත් මේ පැත්ත බලා ගන්න කියලා මහින්ද මහත්තයා හිටියනම් සමහරට අද නොබෙල් සාමතාවගෙත් හම්බෙලා. ඒ තැනට ලෝකයේ එතුමාව අන්තිමට මිනිමරුවෙක් හොරෙක් බවට පත් කරා. මොකද්ද හේතුව? LTT එක පරාජය කරාට. ඒ වගේම තමයි COVID-19 වසංගතය ආපු වෙලාවේ අපිට තිබ්බේ සමාජ ව්‍යසනයක් වළක්වනවද ආර්ථිකයේ පැත්තට මුලව දාගෙන ලෝකයේ IMF එක සහ අනිත් ආයතන කියන විදිහට ඉන්නවද? නෑ අපි සමාජ ව්‍යසනයක් නැවතුවා. මිනිස්සු බඩගින්න මැරෙන එක නැවතුවා. කුෂිකාර මාන්ත්‍රී උදව් කරා. ඔබට මතක ඇති පොහොර රසායනික පොහොර කාබනික පොහොර අර්බුද එන්න කලින් කන්න දෙකක් පොහොර නිකන් දුන්නා. ඇයි ඒ? මේ රටේ වවන්න පුළුවන් හැම්බෝගයම වවන්න ඕන නිසා. ඉතින් අපි හැමදාම කරේ සමාජ ව්‍යසනයක් නැවතුවා. අරගලයක් ඇවිල්ලා තරුණ එළියට බැස්සා. බංග්ලාදේශ නේපාලේ වගේ අපි මරාගෙන මැරෙන්න ගියේ නෑ. අපි අඩිය පස්සට අරගෙන තවත් සමාජ ව්‍යසනයක් නැවතුවා. ඉතින් අපි හැමදාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය. අපි ආගම දහම අනුව ජීවත් වෙන අය. ඉතින් අපි දන්නවා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය මත අපි හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් ජනතාව අපි ඉල්ලනකොට අපි එනවා, එපාකම අපි යනවා. ඉතින් අපි හැමදාම තීන්දුව ගත්තේ සමාජ ව්‍යසන වලින් මේ රටේ ජනතාව මුදව ගන්න මිසක් තවත් ව්‍යසන වලට ජනතාව ඇදගෙන දාන්න නෙවෙයි. අද ආණ්ඩුව පපුවේ කිසිම තෙතමනයක් නැතුව තීන්දුව తీරන ගන්නවා විතරක් නෙවෙයි තමන් කරපු වංචාවේ පාඩුවත් ජනතාවගේ ඇඟට පටවනවා. ඊයේ මරිකාර්ට මේ මන්ත්‍රීවරයා චෝදනා කරනවා මේ ගමන් පිළිල පොත් 100ක් ලිව්වත් රාජපක්ෂලව බේරන්න බෑ කියලා. ඔබතුමා මොකද හිතන්නේ? ඒක එතුමාගේ මතයනේ. එතුමාගේ මතේ. හැබැයි ඉතින් පැහැදිලිවම පාස්කු විරුද්ධ සම්බන්ධයෙන් වගකී යුත්තේ මේ ආණ්ඩුවේ ඉන්නවා. එතුමා ඒකත් කියනවනේ. ඉස්සෙල්ලා මේ ආණ්ඩුව ඇතුළේ ඉන්න වගකී යුත්තේ අපි අල්ලමු. නේද? බුද්ධ්‍යංශ තොරතුරු ආවම ඒ ෆයිල් එක ලාච්චුවේ දාලා වහගත්තු කෙනා අපේ ඉස්සෙල්ලා ගේන්නේ. ඉතින් එයාටම මේ නඩුව අහන්න දුන්නම හොරු අල්ලන්න කිව්වම අර හොරාගේ අම්මගෙන් පේන අහනවා කියන කතාවනේ මේක හොරාගෙම පේන්නේ අහන්න වෙලා තියෙන්නේ දැන්. ඒ ඉතින් බුද්ධ්‍යංශ වාර්තාව ලාච්චුවේ දාලා හංගපු දිනනේ දැන් හොයන්නේ. ඉතින් මරික්ක මන්ත්‍රීතුමා වෙන්න පුළුවන්, සජබේ වෙන්න පුළුවන්, මත වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ මේකේ වින්දිතයන්ට සාධාරණ කිෂ්ඨ කරා. සජබෙන් කියනවා මේ එකතු වෙනවා නම් එකතු වෙන්නේ මේ UMP එකත් එක්ක විතරයි රාජපක්ෂලත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. මොකද ඒ කියන්නේ? ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රශ්නේ?
මට නම් ප්‍රශ්නයක් නැහැ. නෑ දැන් ඔබතුමන්ලා විපක්ෂය ඔක්කොම එකව කරගෙන විරෝධය දක්වන්න ලෑස්ති වෙන වෙලාවේදී කියන්නේ එයා එකව වෙන්නේ UNP එකත් එක්ක විතරයි කියලා. එක් එක් පක්ෂවලට විරුද්ධ වෙන්න පුළුවන් කාරණා තියෙනවා, විරුද්ධ වෙන්න බැරි කාරණා තියෙනවා. ජාතික මතවාදී අපි හැමදාම හිටපු අය. රණවිරුව වෙනුවෙන් බුද්ධාංශ නිලධාරී වෙනුවෙන් අපි හැමදාම පෙනී හිටපු අය. ඒ වගේම තමයි අපි හෝ එක්ව රට ජාතිය වෙනුවෙන් සටන් කරපු අය. ඒ හින්දා අපිට කවුද එකතු වෙන්නේ කවුද එකතු වෙන්නේ නැත්තේ කියන එක අදාළ වෙන්නේ නැහැ. තම තමන්ගේ දේශපාලනය කරන්න ඕනේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව ඇතුලේ අපි හැමෝටම දේශපාලනය කරන්න පුළුවන්. නොඑක් මත තියෙන එකට ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් එතුමන්ලාගේ මතය එතුමන්ලා ඉන්නවා, ජාතිකවාදී මතය අපි ඉන්නවා. විරුද්ධ පක්ෂ කට්ටිය කේවල සටන් ක්‍රියාත්මක වෙනාට ඔබතුමන්ලාගේ කිසි මේ විරෝධතාවයක් දකින්න නැහැනේ මේ පවතින රජයේ තියෙන මේ අත්නොමක පාලනය කරේ. ඔබට පුරුදු ඇත්තේ ගෙවල් ගිනි තියෙන ෂෙඩ් වලට ගිහිල්ලා තෙල් ටික වැඩිපුර දැන් කැබිනට් ඇමතිවරයෙක් කිව්වනේ යාගේ යාළුවෙක් ගාව මේ ළඟදී වෙනකන් තිබ්බා කියලා නේද? කොවිඩ් කාලේ හංගගත්තු තෙල්. හැබැයි ඉතින් මේ ඊයේ පෙරේද වැඩිපුර තෙල් ගහගත්තු ඒ උසාවි දැම්මනේ. ඉතින් එදා හංගන් හිටපුවත් ගියලා උසාවි දාන්න පුළුවන් දැන් එයාලම කියනවනේ. නේද? කැබිනට් ඇමතිවරයෙක්නේ කියන්නේ. ඒ වෙන්නේ කුහක දේශපාලනයක් අපි ගාව නැහැ. අපි පැහැදිලිවම පක්ෂයක් විදිහට අද ගම් මට්ටමේ ඉතාමත් ශක්තිමත් ගොඩනගෙනවා. අපි ගමේ වැඩේ අපි කරනවා. මැතිවරණයක් සටනෙන් ගන්න ඕන නම් අපි සටනෙන් ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය සටනක් අපි කරනවා. හැබැයි මේ සටන ඇතුලේ ජනතාවගේ ජීවිත කඩාකප්පල් කරන මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරන සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කරන සටනක අපි නැහැ. ඔබතුමාලා ඉදිරියේදී යන පළාත්වාද මැතිවරණයකට හෝ මොනවා මැතිවරණයකට සූදානම් වෙනවා. පැහැදිලි මොනෑම මැතිවරණයක්. ඒක පළාත් සභාව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, ජනාධිපතිවරණයක් වෙන්න පුළුවන්. අපි සූදානම්. දැන් ඔබතුමාට විරුද්ධ විවිධාකාර චෝදනා අවලාද ගෙනෙනවා. ඔබතුමා දකින්නේ මේ දේශපාලන පරිගණකෙ හැටියට නෑ මම දකින්නේ මට මගේ නම සුද්ධ කරගන්න මගේ නම මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න ජනතා විමුක්ති පෙරමුණෙන් දෙන තෑග්ගක් විදියට. ඉතින් මම ඒකට ස්තුතිවන්ත වෙනවා. මොකද එයාම තමයි යහපාලන ආණ්ඩුව කාලේ මේ චෝදනා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ අපේ ඇඟට දැම්මේ. ඒ අය තමයි අවුරුදු ගාණක්. ඒ කියන්නේ මම ඒ ලෙවල් විභාගෙ ලියන කාලේ ඉඳන් මට බැන්නේ. දැන් ඒ අයටම වෙලා තියෙනවා ඒ නඩුව අහන්න. ඉතින් ඒ අයගේ කාලෙකින් මේවා සුද්ධ වෙන එක ලොකු දෙයක්. මම සතුටු වෙනවා. අපේ 10ට කලින් වත්කම් බරකම් අපි දෙනවා. හැබැයි සමාජ ප්‍රාග්ධනය පිළිබඳ අපි තාම හොයනවා.